කොහෙද බං මෙහෙ ඩිස්පැන්සරි එක? මෙතන ඉන්නේ බං ෂෝක්ට් එක. මොකද්ද ඔහෙට තියෙන ලෙඩේ? ඌ ඇඟම ගහනවා බං. මේ උපාසක මහත්තයාගේ ඩිස්පැන්සරිද නේ? මේ ගිනි දවල්ේ කසිප්පු ගහගෙන ඉන්නේ කොහොමද බං? නැතිව ඉන්නේ කොහොමද බං වේගුලනෝනේ. ඒකයි නේ. ඩිස්පැන්සරි වන්ට කලින් මං ගිහිල්ලා එන්න. මේ පරිස්සමෙන් ඵලයක්. ඔය පැත්තේ ඊපෙරිද නාකි මැන්ටලයක් අල්ලගෙන ගෑනු ටිකක් අතවර කරලා තිබුණා. අම්මපා. તો කොහෙද බං එහෙම වාසනාව? ඊට තැනක එකතු කරගන්න බැරි වෙයි කියලා. අපේ ලොක්කලා කවදාවත් මේ ජීවිතේට මේ වගේ පොයේ දවස්වල රැලි තියලා තියෙනවද? අපේ ලොක්ක හෙන ආගමිකයි හොඳේ. මාත් එහෙම හොඳේ. පොයදාර මලුවලා දෙමට පනෝ දාන්න නැහැ නෝ. අනේ උඹලා වැඩේ නාලානේ. නාල කියන්නේ අරුනේ නාල තියෙන්නේ. මං ශෝක ඉස්සරහත් ඇඩ් එක දැම්මා මේ වසන්තර බේත් අරන් ආවදයි කියලා අහලා. වැඩක් කොළො නැති ඉඳන් කොමනේ. කොහේ මාත් වෙලා තියෙන්නේ. විස්තරයක් දන්නේ නැහැ. කුසුමක්ක දැක්ක ගමන් මූ පැනලා දිවුවන රුපියල් 1000ක තන්දර කියන්න එපයි කියලා. ආවුනෝ නෙලා ඉස්ම වැක්කෙන්නේ. ඉස්මාවෙක් කියලා බේරුණොත් ඇති. බලහංග අන්තිමට ඔහෙම අයෝකට අහුවෙන්නේ නැද්ද කියලා. මං අහුවෙන්නේ නැහැ නේ ඔකට. කහට ඩිංගක් බොන්න නැද්ද ඒ හොම් පස්සේ මේ හිටහන්කො කිරිබත් ඩිංගක් බෙදලා ගෙනත් දෙන්නම් කියලා ඇඩ් එක දාගෙන ආවා. ඉරිබත් කවලේ නෙලන්න හැදි. ගේ වටේ රවුමක් බයිසිකලෙන් පැදකුණු කරලා වෙට්ටුවක් දාලා බේරුනේ හොඳේ. එහෙනම් ගේ වටේම බඩ යන්නේ නැතිනේ. අනේ කළු මාමේ ඔහොමකින් කළු මාමේ ඔය කතා කරලා ගන්න මම පොල්ලෙන් ගහන්න. ඔබ කතා කරොත් හොඳ නැත. මට කතා කරන්න හිතෙන්නේ නැහැ බං ඔයත් එක්ක ඕක කරපු බලු වැඩේට. ඔය හිමින් හැරේ කතා කරලා ගන්න මං කෙලින්නම් පුළු පාර. මේ ජෝපුසේ පොඩ්ඩක් මෙහාට වරෙන්කෝ. ආයි මොකෝ? වරෙන්කෝ පොඩ්ඩක් පොල් පාරක් තියෙනවා ගහන්න. පොලිපාර? පොළුවට ගහන්න නැහැ හැබැයි ඉස්මක් කෙනනම් ගහනවා. කවුද බං මට පොලිපාරව ගහන්නේ? මේ සාන්තේ ඉන්න බනේ වැද්ද වැඩේ කරලා තියෙන්නේ. ගහපන් ඉතින්. නිසාන්ත